අයිබෝවන්ත ඔන්න හල බලාගෙන හිටපු වැලිය බෙටිං ගැන පලවෙනි නෙමේ දෙවනි නෙමේ තුන්ගෙන වීඩියක තමයි මේ අරගෙනාවේ සහ වැලිය බෙටිං ප්‍රායෝකිකව අපි කරගෙන යන්නේ කොහොමද කියන එක සහ අවසානම් වීඩියක තමයි මේක වැලිය බෙටිං ගැන මම ඔයාලට කියලා දෙන්න. හරිද? ඉතින් මේ වීඩියෝ එක නම් ඔයා අලුත් කෙනෙක් නම් මුලින්ම බලන්නේ මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ වීඩියෝස් දෙක මුලින්ම බලලා ඉන්න. මොකද මේ වීඩියෝස් දෙක බැලුවේ ට අද දවසේ මං කියල දෙන කිසිම දෙයක් තේරින් දෙන්න ඇති වෙයි. නිසා මුලින්ම අලුත් කෙනෙක් මේ වීඩියෝස් එක බලන්න මේකදිම කතා කරන්න වැලිය බෙට්ටක් කියන කොහොමද අපිට ඇත්තට මේකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්ද, මේක මොනවාකි සිස්ටම් එකක්ද, මේක සාර්ථකද, ඔය කතන්දර ටික මම කතා කරනවා. අද තමයි මම ඔයාලට ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්නේ වැලිය බෙට්ටක් කොහොමද දාන්නේ, මොනවද යූස් කරන ප්ලැට්ෆෝම්, සොෆ්ට්වෙයාර්ස් කොහොමද, සොෆ්ට්වෙයාර් වලට යන මිල ගණන් කොහොමද, වගේ දේවල් එක මම වට ලයුම බෙට් දාලා පෙන්නවා. අද සහය බෙට්වල තියෙන වැලියු එක හැදිලා තියෙන විදිහත් මම ඔයාලට ලයුම පෙන්නනවා. හරිද? රයිට්. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ විස්තර ටික. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කිව්වා මේකට අපි කියන්නේ අපිට අර කින් එක වැලියු බෙට් හොය ඉන්න බෑනේ. මැච් හොය පිනකල් එකට ගිහිල්ලා ඒ පිනකල් එකේ තියෙන මැච් එකක් බලලා ඊට පස්සේ 1x bet එකට හරි වාව bet එකට හරි 8 එකට හරි ගිහිල්ලා ඕකේ තියෙන මේ මැච් එකේ ODD බලලා මාකට් බලලා ඔය කතන්දර කරනකොට අපිට හිට වෙයි. හරිද? ඒක නිසා මේ අපිට මේකට software එකක් ඕනියනවා, site එකක් මොකකට software එකක් ඕනියනවා වැලියු බෙට් එන තප්පර හැදෙන දශම ගානෙන් වැලියු බෙට් එක අපිට අල්ලගන්න. අපිට වැලියු බෙට් එක හොයාගන්න. මොකද වැලියු බෙට් කියලා කියන්නේ ගොඩාක් වෙලා තියෙනව නෙමෙයි. එකපාරට එනවා වැලියු එක හැදිලා කියනවා 1x bet වගේ wow bet වගේ platform වලින් ඒවා මේ හරි ගස්සන්න කලින් අපි අල්ලගන්න දෙයක් නෙමේ මේ value bet කියලා කියන්නේ. එතකොට මේ අපිට මේවා අල්ලගන්න softwares ඕනේ වෙනවා. මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා breaking bet කියලා software එකක් තියෙනවා. අන්නේ software එක තමයි අපි පාවිච්චි කරන්නේ කියලා. breaking bet software එක පාවිච්චි කරන විදිය සහ ඒ දේවල් ටික මම කියලා දෙන්නම් සහ පොඩි surprise එකක් තියෙනවා. බ්‍රේකින් බෙට් software එකේ යන එක ප්‍රීමියම් පැකේජ් එක ගන්න යම් කිසි ගාණක් ඔයාලට වියදම් වෙනවා. ඒ ගාණත් සම්බන්ධ සර්ප්‍රයිස් එකක් තමයි ඔයාලට මතක් කියන්න තියෙන්නේ. අපි ඒක ඉස්සරහට බලමු වීඩියෝ එකේ. ඉතින් එන ඉවර වෙනකන් මේක බලන්න කියලා තමයි කියන්නේ. සහ මම හිතනවා මෙතනින් එහාට ඔයා මෙච්චර කල් බෙටිං කරපු විදිය සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් වෙයි. වෙනස්ම විදියකට බෙට් කරන්න පටන් ගනී කියලා සහ මේක දිගු කාලෙක ඔයා ජොබ් එකක් විදිහට කරගෙන යයි කියලාත් මම හිතනවා. මොකද මේක එහෙම කරගෙන යන්න පුළුවන් දෙයක්. රයිට්. මේ තියෙන්නේ breaking bet platform එක. ඔයා කැමති අයට Google එකේ ගිහලා search කරලා breakingbet.com කියලා search කරලා එන්න පුළුවන්. ආවට පස්සේ මේ interface එක මේ පෙන්වන විදිහ මේ තියෙන්නේ. හරිද? මේකේ sure bet, middles, value bets, API කියලා ඔය විදිහට options තියෙනවා. අපි මේක පාවිච්චි කරන value bet කියන එක ඉස්සරහටම ඔයාලට මේ sure bet සහ middles කියන එකත් ඉස්සර අනාගතයේදී මම කියලා දෙනවා. මේකේ දැන් මම account එකක් හදලා තියෙන නැත්නම් ඔය account එකක් හදාගන්න ඒ වගේම තමයි මතක් කරන්න ඕනි විශේෂයෙන්ම මේ platform එක ඔයාලට free පාවිච්චි කරන්න බෑ. free ඔයාලට signal බොහොම පොඩි ප්‍රමාණයක් ලැබෙන්නෙම නැති තරම් මේක අනිවාර්යෙන් ඔයාලට plan එකක් buy කරන්න වෙනවා. මේ තින්නේ plan වල විස්තර ඔයාලට අවම ඔයාලට ප්‍රීමියස් ගන්න plan එකක් ගන්න $13.38ක් යනවා. හැබැයි මේකෙන් ගොඩාක් සිග්නල් ඔයාලට ලැබෙන්නේ නැහැ. ඔයා හරිනම් ගන්න ඕනේ මේ ප්‍රීමැක්ස් ප්ලස් ලයිව් කියන පැකේජ් එක මාසෙකට $37.39ක් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් එහෙම 39 දශම කීයද 7.9. ඔන්න වැරදිලා සර්ප්‍රයිස් එකට ආවා. 39.79ක් ගුණ කිරීම. දැන් සාමාන්‍ය ඩොලර් රේට් එක 340 විතර වගේ යන රුපියල් 13,000 පොඩ්ඩකින් 37.79 මම දාලා තියෙන 37.79ක් වගේ නේද මට මතක නැහැ. 340යි ඩොලර් රේට් එක. රුපියල් 12,748ක් යනවා. ඒ කියන්නේ රුපියල් 13,000ක් හරියට ගත්තොත්
රුපියල් 13000ක් යනවා ඔය පැකේජ් එකට බයි කරන්න නම්. හැබැයි මම අද ඔයාට කියල් දෙනවා නෙමෙයි ඔයාට දෙනවා software එකක්. ඒ software එකට ඒ software එකෙන් ඔයාට ඩොලර් 6කට මේ පැකේජ් එක මේ විදිහටම ගන්න පුළුවන්. කිසි වෙනසක් නැතුව මේක තියෙන ඔක්කොම සිග්නල් ටික ඒ විදිහටම ඔයාලට ලැබෙන්නේ. ඒ software එක මට වැරදිලා ඒක ඔයාලට දැම්මා. හරියට පිටිනේ software එක. ඒ software එකේ මට වෙන මේ සිග්නල් තියෙන ඒකේ තියෙන ඔක්කොම සිග්නල් ඔයාලට ඩොලර් 6කට බයි කරගන්න පුළුවන්. හරිද? right. මේ value bet breaking bet එකේ මේ value bet කියන option එකට ගියාට පස්සේ තමයි අපිට මේ value bet signal ලැබෙන්නේ. අර මම ඔයාලට කියපු මේ value එක තියෙන signal හැදිලා calculate වෙලා එන්නේ මේ value bet කියන option එකට. මේකේ මම ඔයාලට දැන් live පෙන්නන්නම් කතන්දරේ මොකක්ද කියලා. මේ තියෙන්නේ යාලා ඒවන සිග්නල්. හරිද? මේ සිග්නල් වල විශේෂම දේ තමයි මේ සිග්නල් වල නම, දිනේ, platform එක ඔය වගේ කතන්දර ටික මේකේ මේ සිග්නල් වල සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ෆුට්බෝල් වලට ඒවල තියෙන bet එකක්. මේක පාවිච්චි කරනවා නම් ඔයා මේක පාවිච්චි කරනවා නම් මේකේ ප්‍රීමියම් පැකේජ් එක අරගෙන මේකේ settings එකම හදා ගන්න ඕනේ. settings කීපයක් තියෙනවා. ඒ settings ටිකක් අමාරුයි වා තනිය හදා ගන්නවා නම් නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න දැනට මෙන්න මේ settings ටික හදාගෙන තියාගන්න. මාකට් වල ස්පෝර්ට් වල ඔයාලට කැමති ස්පෝර්ට් ටැග් එකම ඇඩ් කරගන්න පුළුවන්. හරිද? අර සර්ප්‍රයිස් එකේ ඔයාට හම්බෙන software එකේ මේ කිසිම settings එකක් ඔයා හදන්න ඕනේ නැහැ. ඔයාට උටෝම හොඳම value bet වෙන settings හැදිලා හොඳම value betting එන settings හැදිලා ඔයාට සිග්නල් ලැබෙන software එකක් තමයි ඒක. හරිද? right. අපි නිකමට මේ breaking bet එකේ මේ signal එකක් ගිහලා check කරලා බලමු මොකද තත්ත්වය කියලා. හරිද? මේ ෆුට්බෝල් වල මොකද්ද මේ Deportivo Maipu Agropecuario මොකද්ද මන්ද මේ ටීම් දෙක. මේ ටීම් දෙකට සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. corners first period draw or second team win කියලා. ඒ කියන්නේ මේ bet එක තමයි මෙන්න මේ match එකේ corners කියන වාගට් එකට ගියාට පස්සේ ඒ කියන්නේ first half එකේ corners කියන එකේ දෙවන ටීම් එක දිනයි හෝ draw වෙයි කියන එකට තමයි අපි මේ bet එක අල්ලන්නේ. මෙයා කියන විදිහට මේ bet එකේ අගේ තියෙන්න ඕනේ 2.111. හරිද? right. අපි normally betting කරන platform එක wow bet එකට ගිහිල්ලා wow bet එකේ ඒ මැච් එක ඔයා සර්ච් කරන්න. මම එකපාරට මේකට ආවට ඔයා සර්ච් කරලා එන්න ඕනේ නම ගාලා. හරිද? සර්ච් කරලා මේ මැච් එකට එන්න. මේ මැච් එකේ ඊට පස්සේ ෆස්ට් කෝනස් ඒ කියන්නේ ෆස්ට් හාෆ් එකේ කෝනස් ඔයාට ඒ කියන්නේ ඇප් එක පාවිච්චි කරනවා නම් ෆෝන් එකකින් නම් කරන්නේ ඔයාට මේ මාකට් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ෆස්ට් හාෆ් එකේ කෝන කියන මාකට් එකට ආවට පස්සේ ඔයාට පේන විදිහට අර මම කියපු bet එක අර පෙන්නපු bet එක මෙරි draw or second team win කියන bet එක තමයි මේ තියෙන්නේ. 2.111 ODD කියලා තියෙනවා. හරියටම ODD එක දීලා තියෙනවා. හැබැයි මම දැන් ඔයාලට පෙන්වන්න ඔප්පු කරලා පෙන්වන්නම් මේ bet එක ඇත්තටම මේ bet එකේ තියෙන ඕනේ වටිනාකම කීයද කියලා. හරිද? අපිට ඒක බලාගන්න නම් අපි යන්න ඕනේ Pinnacle site එකට. ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම betting platform එක තමයි Pinnacle කියලා කියන්නේ. අන්නේ site එකට ගිහිල්ලා අපි බලමු මේ bet එකට කොහොමද මේ දීලා තියෙන ODD කියලා. සර්ච් බාර් එකේ සර්ච් කරනවා බලමු මැච් එක අහුවේද කියලා. right මැච් එක අහු වුණා. කෝනස් කියන එකට ගිහිල්ලා මේක හොයාගන්න බෑ. අපි වෙන bet එකක් බලමු. මේ දවස්වල bet ගොඩක් හම්බෙන ඉඳ මේ bet වලටත් අරින්න පුළුවන් මාකට් එකෙන් හොයාගන්න බැයි නා. මේ bet එක බලමු. මේ bet එකේ තියෙන්නේ total under කෝනස් වලම තමයි total under 2.5ක් ODD එක දීලා තියෙනවා 2.41යි. මේක copy කරගමු. copy කරගෙන මුලින්ම අපි මේ අපි normal bet කරන platform එක බලමු ඒක තියනවාද කියලා. කෝනස් වල total under කීය තිබ්බේ? total under 2.5ක් තිබ්බේ දෙවනි ටීම් එක. දෙවනි කියන්නේ කෝනස් වල දෙවනි ටීම් එක 2.5කට වඩා අඩුයි කියලා තමයි මේ කියන්නේ. ඔයාට මේක එක පාටම නිකන් මඤ්ඤං වගේ වෙයි.
හැබැයි දවස් දෙකක් කරගෙන යනකොට මාකට් ඇහැට හුරු වෙනකොට වචන හුරු වෙනකොට ඔයාලට මේක කරගෙන යන්න පුළුවන්. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා ඉතින්. හරිද? ටෝටල් අන්න 2.5 getting it. මේ රයිට් මේ තියෙන බෙට් එක 2.4199ක් 4.9ක් නේ තිබ්බේ. ඔව්. මේ තියෙන්නේ බෙට් එක මේක මේ සයිට් එකකින් ඇවිල්ලා හොයා ගන්නකොට තමයි මට මේ වෙලාව ගියේ. එහෙම නැත්නම් ඔයාලට ඇප් එකෙන් වගේ පාවිච්චි කරනවා නම් ඇප් එක පාවිච්චි කරනවා නම් මේක ඉක්මනින් මේ මාර්කට් එක හොයා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බෙට් එක 2.4199ක් දීලා තියෙනවා. අපි බලමු මේකම මොකේද පිනකල් එකේ කොහොමද තත්ත්වය කියලා. right මේදින් ටීම් ටෝටල් දෙවනි ටීම් එක අන්ට 2.5 මේක බෙට වාට පේන්නේ නැති 2.1.4 හැබැයි අර අපි ගියපු ප්ලැට්ෆෝම් එකේ තියෙන කියන අපි දැන්ට බෙට් කරන ප්ලැට්ෆෝම් එකේ තියෙන 2.4 මොකද්ද මේ දෙකේ වෙනස? ඒ කියන්නේ පිනකල් එකේ තියෙන්නේ 2.1.4ක් අපි පාවිච්චි කරන බෙට් දාන්න එකේ තියෙනවා 2.419ක්. එතකොට ඔයාලට පේනවා ඇති මේ බෙට් එකේ ඇත්තම හරිම සම්භාවිතාවයක් එක්ක ODD එක හැදිලා තියෙන්නේ මෙන්න මේ පිනකල් සයිට් එකේ. හරිද? 2.1.4ක්. හැබැයි මෙන්න මේ වගේ අපි පාවිච්චි කරන ප්ලැට්ෆෝම් වල මේක අරකට වඩා වැඩියෙන් අපිට ODD ප්‍රමාණයක් දෙනවා. හරිද? එතකොට මේ දීලා තියෙන්නේ අන්නේ වටිනාකම 3.5ක වැඩිපුර අගයක් අපිට ලැබිලා තියෙනවා මේ බෙට් 4.66ක අගයක් වැඩිපුර අපිට ලැබිලා තියෙනවා මේ බෙට් එකෙන්. හරිද? ඔන්න සරලම ඔන්නෝක තමයි වෙන්නේ. හරිද? මම හිතනවා පැහැදිලිද කියලා. ඒ කියන්නේ ඔයාලට මේ කම්පෙයාර් කර කර බලන්න ඕනේ නැහැ. ඔයාලට මේ බෙට් එක ආපු ගමන් ඔයාගේ ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා බෙට් එක දාන්න තියෙන්නේ. මේක හොයාගෙන පේනවනේ අර වෙනස් වෙලා තියෙන කතන්දරේ. ඔයා පාවිච්චි කරන්න wow බෙට් හරි 1x බෙට් හරි 88 හරි ඔයගේ ප්ලැට්ෆෝම් එකේ තියෙන අගයයි ලෝකෙ තියෙන හොඳම බෙටින් සයිට් එකේ තියෙන අගයයි අතර වෙනසක් තියෙනවා. ඔන්න ඔය වෙනස තමයි ඔය බුක් මේකර්ස් වල වරදින්නේ. හරිද? අන්නේ වෙනස් වෙන අගය තමයි අපි මේ වැලියු බෙට් එකේදී අල්ලගන්නේ. දැන් පැහැදිලි නේද? ඔන්න මම ලයිව්ම පෙන්නුවා. හරිද? මේ ලයිව් පෙන්වනකොට තමයි පොඩි වෙලාවක් යන මොකද මාකට් ගොඩාක් තියෙන ඉඳ හොයන්න ඕනි. ඔය වගේ තමයි වෙන්නේ මේ හැම බෙට් එකක්ම ඔය කතන්දර ඔය විදිහටම තියෙනවා. රයිට්. මේකෙදී ඔන්න බ්‍රේකින් බෙට් එක ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරා. හැබැයි ඔයා සිග්නල් ගන්නකොට සිග්නල් ගන්න බ්‍රේකින් බෙට් එකකින් නෙමෙයි අර මම දෙන software එකෙන්. හරිද? මොකද මේකේ price එකත් එක්ක ගත්තොත් එහෙම $37ක් වියදම් කරනට වඩා $6.9ක් වියදම් කරලා ඒ software එකේ premium package එක buy කරන්නේ කොහොමද ලාභයි. හරිද? මොකක්ද දන්නවද මේ software එක? ඔයා Google එකට ගිහලා search කරන්න valuebet.lk.com කියලා. එතකොට ඔයාට මෙන්න මේ වගේ platform එකක් එයිහත් දැන් මේක තමයි ඉස්සරහට ඔයා value betting කරන platform එක. valuebet lk හරිද? මේක ලංකාවේ platform එකක්. මේක හදලා තියෙන්නේ breaking bet එකේ මෙන්න මේ package එකට ඔයාට ලැබෙන හැම signal එකක්ම ඒන දශම තප්පරයම මේ software එකෙන් අල්ලගෙන ඔයාට ලැබෙන්න සලසන එක තමයි මේ platform එකෙන් වෙන්නේ. මේකේ ඔයාට පේනවා ඇති මේ ඉන්ටර්ෆේස් එක. ඔයාට මේකෙන් account එකක් හදාගන්න පුළුවන්. email password දීලා password ඒ කියන්නේ email එක verify කරගෙන account එකක් හදාගන්න පුළුවන්. account එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ dashboard එකක් තමයි එන්නේ. account එක හදන්න මහ ලොකු අමාරුවක් නෑ. හරි සරලයි account එකක් හදාගන්න.
එවැන්ම තමයි මේකේ මං හට පෙන්වන්නම් පැකේජ් වල මිල ගණන් රයිට් මේක සාමාන්‍යයෙන් ප්‍රීමියම් පැකේජ් එකට වාට යන රුපියල් 6 රුපියල් ඩොලර් 6.99 2300 ක විතර වගේ යන රුපියල් වාර 13000ක් වියදම් කරනවට වඩා මේ ගාන මාසෙකට වියදම් කරලා මේක ගන්න එක ලාභයි. වාට මාස 3 පැකේජ් ඊට පස්සේ අවුරුදු පැකේජ් තියෙනවා. මම රෙකමන්ඩ් කරනවා වාට පුළුවන් නම් මාස 3 පැකේජ් එකක් ගන්න තවත් ලාභයි. නැත්තම් මාසේ ගන්නවා කරගෙන යනවා නම් මුල් මාසේ try කරලා බලන්න ඕයි නම් ඩොලර් 6.99ක් දීලා මේ පැකේජ් එක අරගෙන මේ පැකේජ් එකෙන් වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? මම දැන් account එකක් හදලා තියෙන නිසා මම මේකට log වෙලා මම පෙන්නන්නම් කොහොමද මේක සිග්නල් ගන්නෙ කොහොම සිග්නල් වලින් ප්‍රොෆිට් කරගෙන යන්නේ කියලා. රයිට් ඔයා ප්‍රීමියම් පැකේජ් එක ගත්තට පස්සේ ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ප්‍රීමියම් මෙම්බර් කෙනෙක් කියලා පෙන්නනවා සහ ප්‍රීමියම් එක එක්ස්පයර් වෙන ඩේට් එක පෙන්නනවා. ඔයාගේ ඊමේල් ඊට පස්සේ ඔයාගේ රෙෆරල් කෝඩ් එක රෙෆරල් ලින්ක් එකක් පෙන්නනවා. මේකේ රෙෆරල් සිස්ටම් එක ගැන කතා කරොත් එහෙම ඔයා මේකෙන් කරන එක රෙෆරල් කෙනෙක්ට ඩොලර් එකක කමිෂන් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේකෙන් රෙෆරල් කරන කෙනා ප්‍රීමියම් පැකේජ් එකක් ගත්තොත් ඔයා ඩොලර් එකක කමිෂන් එකක් හම්බ වෙනවා. අවම ඩොලර් දෙකකින් ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඒ වගේ ක්වොලිෆයිඩ් රෙෆරල් 5ක් මේකට ගෙනාවොත් ඔයාලට මාසයක් යනකම් මේකේ ප්‍රීමියම් ප්ලෑන් එක නොමිලේ හම්බ වෙනවා. හරිද? ඒක තමයි රෙෆරල් සිස්ටම් එක. මේ සයිට් එකට ඔයා ලොග් වුණාට පස්සේ ප්‍රීමියම් ප්ලෑන් එක ගත්තාට පස්සේ මේ සිග්නල්ස් කියන එකට ගියාට පස්සේ ඔයාලට සිග්නල් ගන්න පුළුවන්. මම දැනට මේ දින සිග්නල් මම දැනට අනිත් ඒවා පැහැදිලි කරන්න මේ performance කියන එකෙන් ඔයාලට ලැබෙන බේට් ඔයා පාවිච්චි කරන බේට් වල ප්‍රතිඵලත් එක්ක ටිකෙන් ටික වැඩෙන ගහක් තියෙනවා. හරිද? පැලවෙන ගහක් තියෙනවා. ඔයාගේ සිග්නල් ප්‍රොෆිට් කරන වේගෙත් එක්ක ප්‍රොෆිට් කරගෙන යනවත් එක්ක මේ ගහ ටික ටික ලොකු වෙලා ගෙඩි දාලා පළදරන්න පටන් ගන්නවා. හරිද? රයිට්. දැනට මේ platform එකේ මේක ඊයේ launch උනේ. මේ platform එකේ දැනට bet 23ක් දීලා තියෙනවා. තාම මේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ තාම මේ match start වෙලා නැහැ. start වුණාන් පස්සේ ප්‍රතිඵල එනවා. ඊට පස්සේ win rate එකේ දේවල් අප්ඩේට් වෙනවා. මේකේ win rate එක ගැන හිතන්න එපා. මොකද මේ value bet වලදී අපි win rate එක 50ට වඩා වැඩිපුර තමයි තියාගෙන යන්නේ. ඒ win rate එක කියන්නේ 80ක් 90ක් තියාගෙන යන්නේ නැහැ. 50 55 ඔය වගේ අතර තමයි win rate එක තියාගෙන යන්නේ. මොකද අපි මේකෙන් profit කරන්නේ value එක මත. සහ අපි දාන මේ bet ප්‍රමාණය මත තමයි අපි මේකේ profit කරන්නේ මේ value bet system එකේ. නිසා bet win rate එක ගැන අවතක්සේරු කරන්න එපා. 50යි 55යි වගේ අතර ගානකට ආවට පස්සේ ඊට පස්සේ මෙන්න මෙතනින් වෙනම බාර් chart එකක් වාට යනවා. සිග්නල් වල රිසල්ට් එක එන්න පටන් ගත්තට පස්සේ ඔයා ඩේලි කොහොමද ප්‍රොෆිට් කරලා තියෙන්නේ, ලොස් වෙලාද, ප්‍රොෆිට් වෙලාද, දීර්ඝ කාලිනව කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා ඔයාලට මෙතනින් chart එකක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ confidence level ඒ වගේ දේවල් ඔයාලට නිකන් බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ news කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ මොහොතේ ලෝකේ තියෙන මේ ඒ කියන්නේ ස්පෝර්ට්ස් වල නිවස් බලා ගන්න පුළුවන්. ඊට ගයිඩ් කියන එකට ගියාට පස්සේ ඔයාලට value bet කියන්නේ මොකද්ද, මොනවා වගේ දෙයක්ද මේක, ඔය ඔක්කොම එකී නොකිය හැම දෙයක්ම ඔයාලට මේකෙන් විස්තර ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔයාලට ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැත්නම් සිංහලෙන් උනත් සිංහලට හරවගෙන මෙතනින් සිංහලෙන් කියවගෙන යන්න සහ සිංහලෙන් මේ සයිට් එක යූස් කරන්න පුළුවන්. හරිද? account කියන එකට ගියාට පස්සේ ඔයාගේ account එකේ විස්තර සහ browser notification කියලා දෙනවා. මෙන්න මෙතනින් අන්න එක enable කරගන්න. ඔයා එතකොට site එකට log වෙලා හිටියේ නැති වුණා. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ මොහොතේ Google එකේ හිටියේ නැතුණත් මේක on කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එක notification එක කරනවා signal එකක් වැටුණු ගමන්ම. හරිද? right. ඊට පස්සේ එච්චරයි මේකේ තියෙන්නේ. සහ notification icon එක තියෙනවා. bet එක ආපු ගමන් වට notification බලා ගන්න පුළුවන්. signal කියන එකට ගියාට පස්සේ ඔයා ප්‍රීමියම් ප්ලෑන් එක අරගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලා සිග්නල් පේනවා ගොඩක්. ඔයා ප්‍රීමියම් ප්ලෑන් එක buy කරලා නැත්නම් ඔයාට ෆ්‍රී මෙම්බර් කෙනෙක් විදිහට දවසකට සිග්නල් 5ක් ලැබෙනවා. දැන්ම ප්‍රීමියම් ගන්න නැති කෙනෙක් ඉන්නවා නම් සිග්නල් 5 ගන්න දවසකට දාගෙන යන්න පුළුවන්. හරිද? හැබැයි මදි. මම ඔයාලට කියන්නේ අවම දවසකට සිග්නල් 30ක් 40ක්වත් දාගන්න ඕනේ. ප්‍රීමියම් පැකේජ් එක ගත්තට පස්සේ ඔයාට දවසකට සිග්නල් 30ක් 40ක් 50ක් 60ක් වුණත් ගන්න පුළුවන්. හරිද? මෙතන මේ මොහොතේ ලැබිලා තියෙන value bet signal මේවා අප්ඩේට් කරනවා. මේ value එක නැති වුණොත් එහෙනම් මේවා ODD වෙනස් වෙලා නම් එහෙම ඔයාලට අප්ඩේට් එක මේවෙන් ලැබෙනවා.
රයිට් අපි නිකමට සිග්නල් එකක් රීඩ් කරමුකෝ මොන වගේ එකක්ද මේ තියෙන්නේ කියලා ඇමරිකන් ෆුට්බෝල් මේක ඇමරිකන් ෆුට්බෝල් මැච් එකකට අපු බෙට් එකක් මේකේ වැලියු එක 1.6ක් සීට 1.6ක අගයක වැලියු එකක් තියෙන බෙට් එකක් පෙන්ඩින් කියලා තියෙන තාම මේ මැච් එක පටන් අරගෙන නැහැ කියලා සහ රිසල්ට් එක තාම ඇවිල්ලා නැහැ කියලා මෙන්න මේ වගේ මේ වෙනත් අකුරු වලින් තියෙන බෙට් තියෙනවා නම් ඒවා මගහරින්න ඒවා පාවිච්චි කරන්න එපා ඔයාලට හොයාගන්න බැරි වෙයි අපි මෙන්න මේක බලමුකෝ බාස්කට් බෝල් වලට ආපු බෙට් එකක් ඔයාලට මේකෙන් ඔයාලා කැමති මේ කියන්නේ ස්පෝර්ට් එකකට ඔයාලට කැමති ක්‍රීඩාවකට විතරක් ෆුට්බෝල් නම් ෆුට්බෝල් ඔය කැමති එකට විතරක් සිග්නල් ගෙන්න ගන්නත් පුළුවන් ඊට පස්සේ සිග්නල් අලුතින් දාපු පිළිවෙලට සිග්නල් ගන්න පුළුවන් රයිට් මේ දැන් මේ බාස්කට් බෝල් ගේම් එක බලන්නකෝ මේකේ 2.4යි ක අගයක් වැලියු එකක් තියෙනවා ඒ කියන්නේ ඔය බුක් මේකස්ලාට වැරදිලා 2.4ක අගයක් අපිට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි ඔය කියන්නේ හරිද ඔස්ට්‍රියා සහ ලැට්වියාද ලැටීවියාද මන්ද මෙන්න මේ ටීම් දෙකේ තියෙන මැච් එකක් මේකේ මාකට් එක තමයි ආසියන් හැන්ඩිකැප් ඍණ 1.8.5 ඔයා මේක මේ ඇප් එකට ගියාට පස්සේ මේ මැච් එකේ මේ නම් දෙක සර්ච් කරලා ඔයාලා මෙතනින් කොපි කරගන්න පුළුවන් නම් දෙක කොපි කරගෙන ඇප් එකට ගිහිල්ලා කියන වව්බෙට් ඇප් එකට ගිහිල්ලා වව්බෙට් එක සර්ච් කරාට පස්සේ මෙන්න මේ මාකට් එක ආසියන් හැන්ඩිකැප් කියන මාකට් එක ඇතුලේ මෙන්න මේ ඍණ 18.5 කියන එක හොයා ගන්න පුළුවන් ඒකට ගියාට පස්සේ ඒ ODD එකේ 2.05යි එක කියන ODD එක තිබ්බොත් තමයි අර මම ඔයාලට මුලින් පෙන්නුවේ මෙන්න මෙතන අර 2.4යි එක බෙට් එකක් අපිට තිබ්බේ මේක අපිට වැලියු බෙට් එකක් වෙන්නේ මේ සයිට් එකෙන් දීලා තියෙන කියන අපේ බ්‍රේකින් බෙට් එකෙන් දුන්න ගාන ඒ විදිහට මෙතන සමාන වෙනවා නම් විතරයි. එහෙම නැත්නම් ඒක වැලියු බෙට් එකක් වෙන්නේ හරිද? ඒකත් ඔළුවේ තියාගන්න. ඔයා මේකෙන් සිග්නල් එකක් අරගෙන ඒ සිග්නල් එක වව් බෙට් එකට ගිහලා සර්ච් කරලා බලනකොට ඒ සිග්නල් එකට අදාළ ODD එක තියෙන්නේ 2.05යි එකේ නම් අන්න ඒක තාම වැලිඩ්. එතකොට ඔයාලට බෙට් එක ප්ලේස් කරන්න පුළුවන්. මේ ස්ටේක් කියලා තියෙන්නේ එක යුනිට් එක. ඒ කියන්නේ ඔයාලට රුපියල් 10000ක් තියෙනවා නම් 100ට එකක්. ඒ කියන්නේ 100ට එකක් කියන්නේ රුපියල් 100ක් තමයි මේ බෙට් එකට ඔයාලා දාන්නේ. හරිද? ඊට පස්සේ මෙතනින් ඔයාලට මේ බෙට් එක හොයාගන්න තේරෙන්නේ නැත්නම් how to find this bet කියන එකට ගියාට පස්සේ ඔයාලට බෙට් එක හොයාගන්න විදිය තියෙනවා. ඔයා මේ බෙට් එක දැම්මට පස්සේ ඔයාලට පැටලෙන්නේ නැති හින්දා අනිත් බෙට් වලට බාධාවක් වෙන්නේ නැති වෙන්න ඔයාට මෙතනින් මාක් as bet කියලා දාත හැකි. ඒකට ඔයාගේ බෙට් එක දැම්මා කියලා මෙතනින් මාක් වෙනවා. ඒකට ඔයාලට පැටලෙන්නේ ආය කම්බෙට් එක දැමින්නෙත් නැහැ. හරිද? මේ විදිහට ඔයාට ඔන්න ඔය විදිහට බෙට් බලා ගන්න පුළුවන්. මෙන්න මේ රතු පාටින් තියෙනවා නේද? මේ රතු පාටින් value may not longer be available කියලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ දැන් මේ මොහොතේ මේ සිග්නල් එකේ මේ ODD එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔයා කියලා චෙක් කරලා ODD එක මේ 2.24 වෙනස් වෙලා නැත්නම් විතරක් බෙට් එක දාන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? මේ විදිහට අර දවසකට සිග්නල් ගොඩාක් මේකෙන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ හැම සිග්නල් එකකටම දාන්න. දැම්මට පස්සේ මේකේ ප්‍රොෆිට් වුණාට පස්සේ මේකේ ප්‍රොෆිට් එක ඔයාලට දිනුම් ලොස් නම් ලොස් කියලාත් මේකේ සඳහන් වෙනවා. ඔය තමයි සල්ලා මේ platform එක මේ software එක. ඔයාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔහොම තමයි කරගෙන යන්න තියෙන්නේ සහ මම අද ඉඳන් දවස් 30ක් එක දිගට මේ site එකේ signal අරගෙන මමත් live මම හිතාගෙන ඉනවා live bet කරන්න live ඇවිල්ලා රැට එතකොටත් මම මේ site එකෙන් අරගෙන bet කරලා පෙන්නන්නම්. ඊට අමතරව මේ site එකෙන් signal අරගෙන value bet අරගෙන මම bet කළා මාසයේ අවසානයේ කොහොමද මගේ profit එක මට කොච්චර ලාභ ලැබිලාද කොච්චරක් මගෙන් වියදම් වෙලා තියෙනවද ඔය කතන්දර ටික මම ඔයාලට දානවා. හරිද? ඉතින් ඔච්චරයි සරලවම කියන් තියෙන්නේ. අර මගේ මෙන්න මේ වීඩියෝස් දෙක බැලුවා නම් ඔයාලට මේ අද මම කතා කරපු දේ ගැන මහලොකු අමාරුවක් සහ මේ පටලැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මේ site එකට යන්න මේ site එකේ signal තියෙනවා ඔයාලට විස්තර තියෙනවා මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම මේ site එකේ යට තියෙනවා WhatsApp number එකක්. අන්නේ WhatsApp number එකට message එකක් දාන්න පුළුවන් ඔයාලට. ඔය කතන්දර ටික තමයි ඉතින් අද මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. සරලයි. හරිද? අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ value bet කියලා කියන්නේ හරිද? දවසින් දෙකෙන් ප්‍රොෆිට් කරන එකක් නෙමෙයි. හරිද? ගොඩක් අය හිතන් ඉන්න පුළුවන් මේ value bet කිව්වට පස්සේ මේ signal ගැන කතා කරාට පස්සේ
පළවෙනි දවසේ ලැබෙන සිග්නල් ටික බලනවා සිග්නල් කීපයක් ලොස් වෙලා ඒ හින්දා මේක වැඩක් නෑ වගේ තීරණය කරන්න එපා ලොස් වෙනවද ප්‍රොෆිට් වෙනවද කියන එක කියන්නේ තියෙන අපි දාන බෙට් එක ලොස් වෙනවද ප්‍රොෆිට් වෙනවද කියන එක වැලියු බෙට් වලදී අදාළ වෙන්නේ නෑ වැලියු බෙට් වලදී අදාළ වෙන්නේ අපි දාන බෙට් ප්‍රමාණය හරිද ඒ කියන්නේ අපි බෙට් 200 300 දාගෙන යනකොට තමයි අරක ඇතුලේ තියෙන වැලියු එක වැලියු බෙට් එකක් ඇතුලේ තියෙන වැලියු එක වැඩ කරන්න පටන් අරගෙන අපේ සල්ලි වලට ප්‍රොෆිට් එක එන්න පටන් ගන්නෙ. ඒක නිසා දවස් දෙකක් කළා තරින්න එපා. සහ බ්‍රේකින් බෙට් එක පාවිච්චි කරන්න කැමති අය ඉන්නවනේ ඒක පාවිච්චි කරන්න. ඒකට වඩා ලේසි. මොකද ඒකේ තියෙන සෙටින්ග්ස් හදා ලොකු පැකේජ් බයි කර ඉන්නවට වඩා මාසෙක $6ක් විතර වියදම් කරලා මේ ප්ලැට්ෆෝම් එකෙන් ඒ ලැබෙන සිග්නල් ටික ඒ විදිහටම අරගෙන සෙටින්ග්ස් හදාගන්න ඕනේ නැතුව ඔටෝම සෙටින්ග්ස් හොඳම වැලියු බෙට් ලැබෙන සෙටින්ග්ස් හදාගෙන හැදිලා එන මේ සයිට් එකෙන් ඔයාලට මේ වැලියු බෙට් අරගෙන දාන්න පුළුවන්. මොකයි ගැටලුවක් ආවොත් එම ඔකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. සහ ඔකේ විස්තර තියෙනවා. ඉතින් කරලා බලන්න try කරලා බලන්න. මම කියනවට නෙමෙයි වාත් හදා බලන්න. පුළුවන් නම් මුලින්ම බෙට් කරන්න බයයි වගේ නම් බෙට් කරන්න නැතුව චෙක් කරලා බලන්න මේ කියන දේ ඇත්තද ටික සිග්නල් එකක් ලැබුණාට පස්සේ පිනකල් එකට ගිහිල්ලා පිනකල් සයිට් එකට ගිහිල්ලා බලන්න ඒකේ තියෙන ODD එකයි wow bit එකේ තියෙන ODD එකයි අතර වෙනසක් තියෙනවද කොච්චර වෙනසක්ද තියෙන්නේ මම අහන්නේ ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම වෙබ්සයිට් එකේ පිනකල් එකේ එකක ODD එක දෙක වෙන්නත් wow bet වගේ platform එක 2.2 වෙනත් හේතුව මොකද්ද? ඒ හේතුව තමයි යාළුවගේ ඒ කියන්නේ soft ඒ කියන්නේ යාළුවගේ system වල තියෙන පරක්කුව. එතකොට ඒ වර්ධින එක තමයි අපි value bet එකක් විදිහට අල්ලගන්නේ සහ මම සතුටු වෙනවා අංකෝම මේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙහෙම system එකක් ගැන ඔයාලට කියලා දෙන පළවෙනි කෙනත් මම මේක ඉගෙන ගන්න සෑහෙන මහන්සි වුණා මොකද්ද මේ සිස්ටම් එක මේක කරන්නේ කොහොමද මේකට උවමනා කරන දේවල් මොනවද නම් මනම් කතන්දර සෑහෙන මම මහන්සි වුණා මේක ඉගෙන ගන්න මේක සාර්ථකයි ඔයාලටම චෙක් කරලා බලන්න පුළුවන් මුලින්ම ඕනනම් බෙට් කරන්න නැතුව එන සිග්නල් නෝට් කරගෙන බලන්න කොහොමද ලැබිලා තියෙන ප්‍රොෆිට් එක කියලා විශේෂම දේ තමයි බෙට් 20ක් 30ක් 50ක් 60ක් දාලා මේක නවත්තන්න නැතුව මාසයක් එක දිගට මේක රන් කරන්න දවසකට බෙට් 30ක් 40ක් දාලා මාසෙකට සිග්නල් 400 500ක් දාලා බලන්න කොහොමද ලැබිලා තියෙන ප්‍රොෆිට් එක කියලා. හරිද? එහෙමයි කියලා ලක්ෂ ගානක ප්‍රොෆිට් එක බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් ඔයාට හොඳ ආදායමක් මාසෙකට ඔයා මේකට බෙට් කරන ප්‍රමාණයත් ඒක තීරණය වෙන්නේ රුපියල් 10000ක් කින් කරනවා නම් එක බෙට් එකකට රුපියල් 100. ඔයා ලක්ෂකින් කරනවා නම් එක බෙට් එකකට රුපියල් 1000ක් දාන්න පුළුවන්. හරිද? එහෙම කරගෙන ගිහිල්ලා බලන්න ලැබෙන ප්‍රොෆිට් එක කොයි වගේද කියලා. මම මාසයේ අවසානයේ අප්ඩේට් කරන්නම්. ඒ වගේම මේ සිග්නල් පාවිච්චි කරන අයගේ විස්තරත් එයාද කොහොමද කීය ප්‍රොෆිට් කරලා තියෙනවද කියන එකත් මම මාසයකට පස්සේ මේක ලයිව්ම කරගෙන යනකොට ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම තමයි මම මේ channel එකෙන් ලයිව් දානවා ලයිව් බෙට් කරලා පෙන්නනවා රැට සමහර දවස් වලට හරිද මාත් එක්කම ඕනනම් බෙට් කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට කරගෙන යමු. මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. තව මට ඉතින් කියලා දෙන්න දේවල් නැහැ. ඔච්චරයි. ඉතින් තව මොනවා කියන්නද? ඔයාලට මේ softwares පාවිච්චි කරන්න ඕනේ නැත්නම් මේ මං තනියෙන්ම කරනවා කියලා හිතනවා නම් ඉතින් අපි පිනකල් එකට වගේ ගිහිල්ලා සර්ච් කියන්නේ හොය හදා ගන්න පුළුවන්. හැබැයි ඒක ලොකු කාලයක් යනවා. දවසකට දෙකක් තුනක් විතර තමයි උපරිම හොයාගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් එහෙනම් ජය වේවා. ජය වේවා. මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඉතින් comment section එකේ දාන්න. මොනවා හරි ගැටලු තිබ්බොත් අනිවාර්යෙන් මට කියන්න. අපි ඒවා විසඳගෙන අලුත් වීඩියෝස් වලින් හම්බෙමු. ඊළඟ වීඩියෝස් වලදී මම මේ value bet වලට අමතරව sure bet කියලා එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ මේ ඒක ටිකක් කරන්න සංකීර්ණයි. ඒකට අපිට platform දෙකක් පාවිච්චි කරන්න වෙනවා. පොඩි risk එකක් තියෙනවා. මේ platform වල ලාභ risk එකක් නෙමෙයි ලාභය ස්ථිරයි. ඒ sure bet කියන එකේ මම ඒකත් ඉස්සරහට කියලා දෙන්නම්. ඊට අමතරව මම මේ channel එකෙන් පොඩි passive income ලැබෙන විවිධ දේවල් ගැන ඉස්සරහට කතා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. මම මේවට මේ value bet lk එකේ link එක description එකේ දාලා තියන්නම්. ඔකෙන් wow bet site එකේ link එකත් මම දාලා තියෙනවා. register වෙන්න මගේ promo code එකෙන් register වෙන්න. කැමති නම් account හදාගෙන මේ වැඩේ ඉතින් හෙටින් ඉඳන් කරන්න පටන් ගන්න. ඊළඟට තමයි මතක් කරන්න ඕනේ මේක ප්‍රීමියම් පැකේජ් ගන්නකොට මේ පැකේජ් පෙන්වන තැන මම මට පෙන්නුවද පැකේජ් මට මතක නැහැ පෙන්නුවද කියලා. ඕනිකමට ආයෙ පෙන්වන්න මට අමතක වෙලා නම් right
මේ පැකේජ් එක මේ 12.9ක් මට හිතෙන විදිහට මම ඒක පෙන්නුවා කලින් මට මතක නැහැ පෙන්නුවද කියලා. මොකද දන්නවද මේ සෑහෙන නිදි මරාගෙන තමයි මේ software හදලා නම් මොන කතන්දරත් එක්ක සෑහෙන නිදි මරාගෙන මේ හෙන work එකකින් පස්සේ තමයි ඔයාලට මේ වීඩියෝ එක මම දෙන්නේ. හරිද? එතකොට මේක මේ පැකේජ් එක බයි කරනකොට මෙන්න මේකට ගිහිල්ලා මම දැන් log වෙලා log මේ account එක හදලා නැති හින්දා මේ පෙන්වන්නේ නැහැ. ඔයාගේ ඔයාට බැංක් ට්‍රාන්ස්ෆර් සහ ක්‍රිප්ටෝ වලින් ඩිපොසිට් එක කරලා ඒ කියන්නේ ප්‍රීමියම් ප්ලෑන් එක බයි කරගන්න පුළුවන්. මහා ලොකු දෙයක් නැහැ. ඒ බැංක් account වලට සල්ලි දාලා මේ අවශ්‍ය කරන මුදල දාලා ස්ලිප් එක අප්ලෝඩ් කරන් තියෙන ඊට පස්සේ ඔයාට ප්‍රීමියම් පැකේජ් එක ඔටෝම මේ සයිට් එකට ඇක්ටිව් වෙනවා. එහෙනම් තමයි බයි කරගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ජය වේවා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් හෝ කමෙන්ට් එකක් දාන්න. ජය වේවා. බයි.